ඉතින් ඔන්න මම නම් හිතන්නේ අපි බිස්කට් එකක් උනත් හැමදාම එකම විදිහට කන්න ඕනේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම ක්‍රීම් ක්‍රැකර් පාවිච්චි කරලා හදාගත්ත රසම රස ස්නැක් එකක්. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේකතු වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් මුලින්ම අපි මේකේ ෆිලින් එක හදාගනිමු. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම අදාරගත්තේ. ඉතින් කැරට්, ලුණු, එතකොට කරපිංචා, අමු මිරිස්, තම්බපුවල වගේම සමනුත් මම අරගත්තා. ඉතින් ඔයාලට කැමති දෙයක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා පොඩි කරලා අරගෙන රස අනුව ලුණු ගම්මිරිස් දාලා ටෙම්පරාදුවක් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලොකු ක්‍රීම් ක්‍රැකර් එක තමයි මම අද මේ ස්නැක් එක හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් මම පෙන්නනම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ක්‍රීම් ක්‍රැකර් එකක් අරගෙන ඒක උඩින් අපි හදාගත්ත ෆිලින් එකෙන් පොඩ්ඩක් තියාගන්න. ඊට පස්සේ තව ක්‍රීම් ක්‍රැකර් එකක් අරගෙන ඒක උඩින් තියලා පොඩ්ඩක් තද කරගන්න. ඉතින් බිස්කට් එක කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට මෙන්න මේ විදිහට තමයි කරගන්න ඕනි. ඊට පස්සේ මේ බිස්කට් එක අතරට ෆිලින් එක හොඳට එන විදිහට අතෙන් හදාගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්න තියෙන්නේ. මේ විදිහට ෆිලින් එක පුරවගත්ත බිස්කට් ටික මේ වගේ හොඳින් ගසාගත්ත බිත්තරයක දවටන්න ඕනි. ඊළඟට බිස්කට් කුඩු වල දවටලා තෙලේ බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ෆිලින් එක පුරවගත්ත බිස්කට් ටික. ඉතින් මම හදාගත්ත ෆිලින් එකෙන් මේ වගේව 12ක් වගේ මට හදාගන්න පුළුවන් වුණා. දැන් කරන්න තියෙන්නේ මේ ටික අපි හොඳින් ගසාගත්ත බිත්තරයක දවටලා ඊට පස්සේ බිස්කට් කුඩු වල දවටලා තෙලේ බෙද ගන්න එක. ඉතින් දැන් මම ඔක්කොම ක්‍රීම් ක්‍රැකර් වල බිස්කට් කුඩු දවටගෙන ඉවරයි. ඊට පස්සේ අපි හදාගත්ත ස්නැක් ටික මේ විදිහට තෙල් එකේ බෙද ගන්න තමයි තියෙන්නේ. දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකන්. ඉතින් මේ තියෙන්නේ මම ක්‍රීම් ක්‍රැකර් පාවිච්චි කරලා හදාගත්ත ස්නැක් එක. ඉතින් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම තමයි මතක තියාගන්න අනිවාර්යෙන් මේක නිවෙන්න කලින් කන්න. එතකොට තමයි මේක රසම.